කතානායකතුමනි මම මේ වෙලාවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට මේ සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. ඊයේ දවසේ අරුණ පුවත්පත ඉදිරිපත් කරපු මේ ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්. ප්‍රධාන ප්‍රවෘත්තිය ඔබතුමා බැලුවට පස්සේ මේකේ කොතරම් ඉඩක් මේ ප්‍රවෘත්තිය වෙනුවෙන් වෙන් කළා තිබෙනවද කියලා තියෙනවා. ග්‍රාමනිලධාරී සහතිකයේ මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානියාගේ අනුමැතියක් ඕනේ. අනුමැතියක් ඕනේ කියලා බොහොම අවධාරණය කරලා තහවුරු කරලා ප්‍රවෘත්තියක් වාර්තා කරලා තියෙනවා. දැන් මේ ප්‍රවෘත්තියට පදනම් වෙන මූලාශ්‍රය මොකද්ද? මූලාශ්‍රයක් කියන්නේත් නැහැ. ඊට පස්සේ ඊයේ ගරු මහජනාධිපති ඇමතුමා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරාට පස්සේ අද බොහොම පොඩි තැනක මුල් පිටුවේ නමුත් ප්‍රධාන ප්‍රවෘත්තියට ප්‍රවෘත්ති කීපයක් යටින් ආරක්ෂක කමිටු සභාපතිගේ අනුමැතිය ගැන කිව්වේ ග්‍රාමනිලධාරීන් කියලා නිවැරදි කිරීමක් ආකාරයට දාලා තියෙනවා. නිවැරදි කිරීමක්ම නොවේ ඔවුන්ගේ ප්‍රවෘත්තිය සාධාරණීකරණය කරගන්න. මේ කියලා තියෙන්නේ මොකද්ද? අනුරාධපුරයේ නැගෙනහිර නුවරගම් පළාතේ ග්‍රාමනිලධාරී කීප දෙනෙක් මේ ලියපු කෙනාට කිව්වාය කියලා ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් කරගෙන තියෙනවා. මම බොහොම වගකීමෙන් කියනවා අනුරාධපුරයේ නැගෙනහිර නුවරගම් පළාතේ කිසිම තුලානක ග්‍රාමනිලධාරීවරයෙක් මේ තොරතුරු මෙහෙම කියලා නැහැ. මේ කවුරු හරි කියපු එකක් ප්‍රාදේශීය වාර්තාකරුවෙක් කිව්වයි කියලා නමක් දාලා කවුද? සාලිය කුමාර ගුණසේකර ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් කළා මේ රටේ කැළඹීමක් හදන්න උත්සාහ කරන බව මේ ප්‍රවෘත්තිය පදනම එක මේ අරමුණ ඒක. දැන් මේ අරුණ පුවත්පත ගරු කතානායකතුමනි මීට කලිනුත් අවස්ථා කීපයක අපි පාර්ලිමේන්තුවේ කියලා තිනවා මෙහෙම ප්‍රවෘත්ති පළ කරලා තිනවා. මේ එකක් ඔබතුමාට මම සඳහන් කරා 2025 ජනවාරි 3 ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාරේ කොස් විකුණන්න බෑ කොලකැඳ විකුණු අයටත් අතුරුගිරිය පොලිසිය නඩු දාලා. දැන් ජනවාරි 1 වෙනිදා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශයට පත් කරලා දින 2ක් ගත වෙන්නට මත්තෙන් අරුණ පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තියක් දානවා කොලකැඳ විකුණු අයටත් කොස්කපු අයටත් පාරේ නඩු දාලා. දැන් මේ කියන්නේ හදන්නේ මොකද්ද? පාරේ මේ කිසිම වෙළඳාමක් කරන්න බෑ අතුරුගිරිය පොලිසියෙන් නඩු දාලා. මේ ප්‍රවෘත්තියත් අපි සාවද්‍යයි කියලා කිව්වා කොහෙද නඩු දැම්මේ කියලා. කොහෙද නඩු දැම්මේ? එහෙම කට්ටිය අයින් කරන්න ගත්තේ කොහෙද කියලා. මාර්ග අනතුරු වැළැක්වීම සඳහා පොලිසිය කටයුතු කරන අතරේ මේ විදිහට ප්‍රවෘත්තිය පළ කළේ කොහොමද කියලා බලනකොට පොලිසිය මෙහෙම එකක් කියලාත් නැහැ. මේ තනි පුද්ගලයෙක් කිව්වාය කියලා පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් කරගෙන තිබෙනවා. මේකට කරපු නිවැරදි කිරීම මොකද්ද? ඒත් නිවැරදි කිරීමක් හරියට කරේ නැහැ. කෙනෙක් කිව්වාය කියලා කිව්ව එක විතරයි කළේ. ඒ වගේම දැන් ආයේ මං කියන්නම් මේ නොවැම්බර් මාසෙනේ. දැන් ප්‍රවෘත්තිය හදාගෙන ඇති නොවැම්බර් 25 26 27 විතර වෙනකොට උතුරේ සමරුම් ගැන කියන්න. ගිය සැරේත් මේ වැඩේ කළා. මේ තියෙන්නේ 2026 නොවැම්බර් 26 LTT සමාජිකයන් සැමරීමට බාධාවක් නැහැ. බැනර් ලාංඡන ඡායාරූප ප්‍රදර්ශනය කළ හැකියි කියලා පළවෙනි පිටුවේ වං අත පැත්තේ මහජන ආරක්ෂක ඇමති අපි ආනන්ද විජේපාල මැතිතුමා කිව්වායි කියලා ඉතාම සාවාදී ප්‍රවෘත්තියක් දානවා. එතුමා මේ ගැන එහෙම මොකක්වත් කියලා නැති තත්ත්වයක් ඇතුලේ. හැබැයි නොවැම්බර් 26 වෙනිදා ඒ කියන්නේ අර ඒ දිනවලට අදාළව රටේ ජනතාව තුළ කැළඹීමක් හදන්න සාමය කඩන්න මෙහෙම ප්‍රවෘත්ති දානවා. මේ මං කිව්වේ කීපයක් විතරයි. දැන් මේ පත්තරේ මෙහෙම ප්‍රවෘත්ති දාලා නිකන් ඉන්නව නෙවෙයිනේ. පත්තරේ දාලා කෙනෙක් පත්තරේ බැලුවා පැත්තකින් තිබ්බ නෙවෙයි. මේ පත්තරේ උදේට ඒ අයගේම නාලිකාවේ උදේට පත්තරේ විස්තර කර කියනවා. මම ඇත්තටම කනගාටු වෙනවා චතුර ගැන. චතුර මේව කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ පත්තරේ මෙහෙම දැම්මට පස්සේ මේක රස කර විස්තර කර කියන්න සිද්ධ වෙලා තිබුණා. ඒ පත්තරේ තියෙනවනේ. සෝස් එකක් නැති, මූලාශ්‍රයක් නැති මේ ප්‍රවෘත්තිය කියන්න සිද්ධ කරලා තිබෙනවා. ඒක FM එකේ කියනවා ඇති. දැන් මේක වවනවා. වවලා රටේ මහ ජනතාවද කැළඹීමක් හදන්න. මොකද්ද ගරු කතානායකතුමනි මේකේ අරමුණ? මේ තන්නේ කරම කඩාකප්පල්කාරී ක්‍රියාවක්. රටේ ජනතාව අතර එක්ක ආගම් පැත්තෙන් ජාතිය පැත්තෙන් කැළඹීමක් හදලා රට කඩාකප්පල් කරන්න ඉදිරි ගමන අතර කරන හදන වැඩක්. දැන් මේකට තියෙන ඒගොල්ලන්ට තියෙන උත්තරේ මොකද්ද? උත්තරේ තියෙන්නේ කවුරු හරි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් කොළඹට කතා කරලා කිව්වා. එතකොට අපි පළ කළා. නයි කතාවට කිව්වෙත් ඕකම නේද? නයි කතාවට කිව්වෙත් ඕකම තමයි. කැලණියේ වාර්තාකාරයා කිව්වහම ඉතින් අපිට කරන්න දෙයක් නෑ. අපි දැම්මා. එහෙම කරු කතානායකතුමනි මාධ්‍ය ලෝකේ එහෙම කොහොමද වාර්තා කරන්නේ? දැන් මේක අඩුතරමේ මේ බරපතල සිදුවීම පොලිස් වාර්තාවක් ගන්න ඕන. මහජන ආරක්ෂක ඇමතුමාගෙන් අහන්න තිබුණා. නියෝජ්‍ය ඇමති කෙනෙක් ඉන්නව අහන්න තිබුණා. අමාත්‍යාංශ ලේකම් ඉන්නව අහන්න තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉන්නව තිබුණා. සීනියර් DIG කෙනෙක්ගෙන් අහන්න තිබුණා. ඒ මොකක්වත් නැහැනේ. මේ නැගෙනහිර නුවරගම් පළාතේ කවුරු හරි පුද්ගලයෙක් කිව්වායි කියලා ග්‍රාමනිලධාරීවරයෙක් අල්ලලා ග්‍රාමනිලධාරීනුත් නෙමෙයි ග්‍රාමනිලධාරීවරයෙක් අල්ලලා දැන් මට කියන්නකෝ ඒ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරපු කෙනා මේකේ තොරතුරු ටික හරියට කියන්න කියලා. ප්‍රාදේශීය ලේකම්ට කියන්නකෝ හරියට කියන්න කියලා. අහලා බලන්න නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්ගෙන් මොන ග්‍රාමනිලධාරීද ප්‍රාදේශීය ලේකම්ට කිව්වේ කියලා මෙහෙම සිදුවීමක් වුණායි කියලා. එහෙම වෙලා නැහැ. හැබැයි එහෙම වෙලා නොතිබියදී ඉතාම සාහසික සහ
සාවද්‍ය ආකාර මේ කටයුතු කරනවා. ගරු කතානායකතුමනි, දැන් මම මේවා කියන්නේ දැන් මොකක් හරි මේවට සම්බන්ධ අපරාපක්ෂ දෙපාර්තමේන්තුවේ හෝ ප්‍රෙස් කවුන්සිල් එකේ හෝ වෙන ඊට අදාළ ආයතනයක පැමිණිල්ලක් ඉදිරිපත් කරාට පස්සේ ඕන් කියන පටන් ගන්නවා මාධ්‍ය මර්ධනය කරනවා කියන්නේ. මේක මාධ්‍ය මර්ධනය නෙමෙයි, ජනතාවට අයිතියක් තියෙන ඇත්ත තොරතුරු දැනගන්නට. ඇත්ත තොරතුරු දැනගන්නට. ඒ ජනතාවට තොරතුරු දැනගැනීමේ තිබෙන අයිතියට මුවා වෙලා මෙවැනි ආකාරයේ විකෘති සාගත සාවත් ප්‍රවෘත්ති පළ කිරීම ලැජ්ජ වෙනවා. මම කියන්නේ හැමදාම මේ කට්ටිය අරුණ පත්‍රේ වැඩ කරන්නේවත් නැහනේ. ඒ නිසා කවදා හරි දවසක මෙතනින් අයින් වෙලා වෙන ආයතනයක වැඩ කරන්න ගියාට පස්සේ වැඩ කරේ අරුණ පත්‍රය කියලා ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. මෙහෙම මේ නේද? ලැජ්ජ නොවන ආකාරයට වැඩ කරන්නට ඕන. මං කියන්නේ අයිතිකරුවාට ඕන දේශපාලනයක් තියෙන්න පුළුවන්. නමුත් වැඩ කරන මාධ්‍යවේදීන්ට වකීමක් තිබෙනවා. Taman කලින් වැඩ කරේ කොහෙද කියලා අහුවම ලැජ්ජාවක් නැතුව පත්තරයක නමක් කියන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ නිසා කරුණාකරලා මම මේ පාර්ලිමේන්තු අවධානය යොමු කරනවා. මොකද මේක කතා කරන්න මෙතන තමයි හොඳම තැන. මේකට අදාළ කරන පුද්ගලයා මෙතන ඉන්න නිසා. ඒ නිසා කරුණාකරලා කරු කතානායකතුමනි ආණ්ඩු වේචර කරන කමක් නැහැ. ඒ ඕන එකක් කරන්න පුළුවන්. නමුත් විකෘති සාවාද්‍ය ප්‍රවෘත්ති පළ කරලා මේ ජනතාව අතර කැළඹීමක් හදන්න කරන මේ උත්සාහය සම්බන්ධයෙන් අපි එය අදාළ අමාත්‍යවරයා නැත්නම් මේ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේක පැමිණිලි කරන්න තැන් වල පැමිණිලි කරනවා. අපිට ඕනකම තිබෙන්නේ මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගනිමින් ජනතාවට ඇත්ත තොරතුරු ගන්න තියෙන අයිතිය ආරක්ෂා කර ගන්න බව.